හයි හයි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම අරගෙන ආවේ මිනි බ්ලොග් එකක්. මේ බ්ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ගිය සතියේ පුරාවට මොනවද කළේ කියලා. අලුත් මාසයේ අලුත් සතිය අලුත් විදිහට පටන් ගන්න ඕන නිසා කම්මැලි නොවි උදේ පාන්දර ඇහැරලා ඉවර වෙලා මගේ උදෑසන දානෙම ආහාරය ගත්තා. කිරි දාගෙන ඒකට අන්තිමටම ඉතුරු වෙලා තිබ්බ ෆෘට් ලූප්ස් ටික ඔක්කොම දාගත්තා. වැඩේ කියන්නේ මෙන්න මේකේ ඔරෙන්ජ් ෆ්ලේවර් එක මට වැඩි. ඒත් ඉතින් ෂේප් එකේ කන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කාලා ඉවර වෙලා අතට අහුනඳ මොකුත් දාගෙන අක්කට අවශ්‍ය ඇඳුම් වගේක් ගන්න කූල් පැනට් එකට ගියා. කූල් පැනට් එකත් ගෙදර ළඟම තියෙන නිසා අපි දෙන්නා පයින් තමයි ඇවිදගෙන ගියේ. ඊට පස්සේ ඉතින් ගියේ ගමන් වෙන්ද වගේම අවශ්‍ය ඇඳුම නෙවෙයි අනවශ්‍ය ඇඳුම් තමයි මෙන්න මේ විදිහට තෝරන්න පටන් ගත්තා. හරි ඉතින් එයා ගත්ත ඇඳුම් ටික ෆිට ඔන් කරනකම් මම මේ විදිහට වීඩියෝ කර කර හිටියා. ඊට පස්සේ ඉතින් පල්ලෙහාට ඇවිල්ලා ඔය ඔතන කටු තිබ්බා දෙක තුනක් ගත්තා. කොණ්ඩේ ගහන්න කටු නැති නිසා. ඒ ටිකත් අරගෙන ඇඳුම් ටිකත් අරගෙන අපි දෙන්න එහෙම්ම බැස්සා එළියට. ඊට පස්සේ එතනින් එහා පැත්තේ එහෙම්ම තිබුණ ෆාමසි එක. එතනට ගිහිල්ලා ඒකේ මොකක්ද ඔන්න ඔය අතේ තියන් ඉන්න එක ගත්තා. මට මොකද්ද ගත්තේ කියලා මතක නැහැ. හරි ෆිෂ් ඔයිල් එකක් ගත්තේ. ඒක ගත්තේ අපිට නෙවෙයි වෙන කෙනෙකුට. ෆාමසි එකෙන් එකත් අරගෙන ඉවර වෙලා කීල්ස් එකට ආවා. පළතුරු වගේක් ගන්න. ගෙදර ළඟම හැමදේම තියෙන නිසා ඉතින් මේ දේවල් ඔක්කොම ලේසියටම කරගන්න පුළුවන් එකපාර එළියට බැස්සම. මුළු වටේම ගිහිල්ලා අවශ්‍ය දේවල් ටික සේරම කරගෙන ඉතින් ගෙදර එන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට අපි දෙන්න පළතුරු ටික තේරුවා. පළතුරු තෝරන ලොකු දැනුමක් ඒ තරම් නැති වුණත් ඉතින් ෂේප් එකේ තෝරලා ගත්ත අවශ්‍ය දේවල් ටික කොහොම හරි. ඊට පස්සේ ගෙදර එන ගමන් කකා එන්න අයිස්ක්‍රීම් දෙකක් බැලුවා. ඇත්තටම අපි බැලුවේ අර දැන් පළතුරු ගෙඩිය හැරේට අයිස්ක්‍රීම් ඇවිල්ලා තියෙන්නේ අනේ ෆ්ලේවර් එකත් එක්කම. ඒක හැබැයි ඒක එතන තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි වොන්ඩර් බාර් එකක් අරගෙන ඒ දෙකත් කකා කයියක් දාගෙන ගෙදරට ආවා. ගෙදර ඇවිල්ලා ඉවර වෙලා මෙන්න මේ කෑම එක මම ඔතලා තියාගෙන හිටියේ ඔබේ කියයි යනකම්. මොකද මගේ හොඳම යාළුවට සනීප නැහැ. ඒ නිසා අම්මට කියලා අතරින් කෑම එකක් හදලා එයාට ඇව්වා. අර පළතුරු ටිකත් එයාටම තමයි ගත්තා. හරි ඉතින් ඊට පස්සේ අපි ආවා මෙන්න මෙයාව එක්කගෙන මගේ ස්විමින් ප්‍රැක්ටිසස් වලට. මගේ vlogs එක්ක ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා ඉතින් මේ කවුද කියලා. මේ තමයි මගේ ආදරණීය මල්ලි. ඊට පස්සේ ඉතින් කොහොම හරි මේ ගිනි කාස්ට් එක අවුවේ පැයකමාරක් නෑ පැය දෙකක් විතර කොහමරි මෙයා ප්‍රැක්ටිස් කරලා එනකම් ඉඳගෙන හිටියා. මමයි අම්මයි ගියේ. ඊට පස්සේ මම සැලෝන් එකට ආවා. ෆස්ට් ටයිම් පෙඩිකියුර් එකක් කරගන්න. මගේ ජීවිතේ මීට කලින් කවදාවත් පෙඩිකියුර් කරලා නැහැ. ගෙදර නම් ওই කකුල් දෙකට අනම්මනම් කරගෙන තියෙනවා. ඒ වුණාට මේ විදිහට සැලෝන් එකකට ගිහිල්ලා මම පෙඩිකියුර් එකක් කරපු ෆස්ට් ටයිම්. මෙන්න මේ අක්කගේ සැලෝන් එක මට අලුතෙන් තමයි හම්බුනේ. ඉතින් එයාගේ හැම ට්‍රීට්මන්ට් එකකටම යන්න ප්‍රයිසස් හරිම රීසනබල්. හරිම වර්ත්. ඉතින් හොඳට මෙයා සර්විස් එකක් කරනවා. ඉතින් ඕක තමයි මට ඇප්ලයි කරපු ජෙල් කලර් එක. හරි ඉතින් ඊට පස්සේ මට හම්බෙච්ච එක බලන්නකෝ මෙන්න මේ බේබි ටස්ක් එක. මේ චූටි කාලේ චූටි බබාලා කන බිස්කට් එක. ඕක මට කන්නාසී කියලා ගෙන්නගෙන කෑවානේ. ඒ රසට මං මාර ආසයි. ඊට පස්සේ ඉතින් චුට්ටක් හවස වහින්න ගත්තා. මම ගෙදර ස්වීට් කෝන් වගේක් තිබිලා ඒකට චීස් දාලා හදාගත්ත චීස් කෝන්. මට කන්න ආසාවක් ඇවිල්ලා ඊට පස්සේ ඒකත් කෑවා. ඊට පස්සේ දවසේ අම්මයි මමයි අක්කයි ගියා පෙටා. පෙටා ගියේ අපිට ඕඩර් එකක් ආවා. ඒකට අවශ්‍ය බඩු ගන්න. ඉතින් ඕඩර් එක මොකක්ද කියලා කිව්වොත් ඔයාලා මාත් එක්ක මේ වෙනකොටත් කලින් ඉඳන් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් දන්නවා ඇති. අපේ බිස්නස් එකක් තියෙනවා අම්මා ස්පයිස් මැජික් කියලා. ඉතින් අපි ඒකේ බිස්නස් කරන්නේ සම්බල් ප්‍රොඩක්ට්ස්, චිකන් සම්බල්, බීෆ් සම්බල්, ඉස්සෝ බැදුම, කරවල බැදුම, කෙසෙල් මුව සම්බල්, පොලොස් සම්බල් මේ වගේ එකී මෙකී නොකී සම්බල් ಜಾති ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කරීස් වර්ගත් අපි ඔයාලට හදලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් අපිට ඕඩර් එකක් දාන්න. අපේ බිස්නස් පේජ් එකට මම පේජ් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් මොනවද තියෙන්නේ කියලා බලලම අපිට ඕඩර් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ප්‍රොඩක්ට්ස් වල තියෙන වාසිය තමයි අපේ මේ හැම සම්බල් ප්‍රොඩක්ට් එකක්ම කල් තියාගෙන කන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලංකාවේ ඉන්නවට වගේම ලංකාවෙන් පිට ඉන්න වගේ ආදරණීයන්ට මේවා ඩිලිවර් කරගන්න පුළුවන් අපිට කියලා. ඉතින් මේකත් ඒ වගේ ඕඩර් එකක්. ඉතින් මේක ඕඩර් කරේ ආදරණීය වයිෆ් කෙනෙක්. එයාගේ පිටරට ඉන්න හස්බන්ඩ්ට යවන්න. එයාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්න ඕන කියලා එක එක જાතියේ සම්බල් જાති ගොඩාක් අපිට කියලා ඕඩර් කරගත්තා. ඉතින් මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ හැම දෙයක්ම මේ හැම කෑමක්ම හැම සම්බල් එකක්ම හැදෙන්නේ
මගේ අම්මගේ අත් දෙකෙන්ම තමයි. ඉතින් කාපු කෙනෙක් දන්නවා ඒවයේ තියෙන රස කොහොමද කියලා. හරි ඉතින් ඊට පස්සේ බඩු ටිකත් සේරම අරගෙන පික්මි එකක් දාගෙන අපි තුන්දෙනා ගෙදර ආවා. හරි ඉතින් ඊට පස්සේ බිංචුන් එකෙන් ඔරියෝ මිල්ක් ෂේක් ඕඩර් කරගත්තා. ඊට පස්සේ ඉතින් ඒකත් බීලා ඉවර වෙලා තාත්තා කැෂියු බාගෙනත් තිබුණා. ඉතින් ඒකත් කෑවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටිකක් විතර කාර්යබහුල මගේ පෙබරවාරි මාසේ මුල් සතිය ගත වුණේ. ඉතින් ඊට පස්සේ රෑ වෙලා ටිකක් ආකේඩ් එක පැත්තේ චූටි වටයක් දාන්න ආවා. ඉතින් අදත් වෙනද වගේම වීඩියෝ එක ඉවර වෙන්න යන්නේ. මේ වෙනකොටත් ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ආදරේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව මම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වෙනද වගේම අදත් අන්තිම වෙනකම් ආව අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ දවසේ ආයෙමත් vlog එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.